subscribe. දෙව්ලොවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. තේ තියනවද? තේ කොහෙද? තේ නම් මෙහි නොමැත. ඒ කියන්නේ මොකද? මෙහෙමයි දරුවා. අප පානය කරන්නේ අමෘතය පමණයි. තේ පානය කරන්නේ යක්ෂයින්ය. ඔවුන් සිටින්නේ අපායේ. කොහෙන්ද? කොහොමද යන්නේ අපායට? ළඟයිද? ත්‍රිවිල් දාගන්න වෙයිද? මෙහි ත්‍රිවිල් නැත දරුවා. අනික ත්‍රිවිල් එකෙන් ඒ ගමන යා නොහැක. මෙතන පහළ තියෙන සදකඩ පහනෙන් එහා පැත්තේ තියෙන තරප්පු පේලිය දිගේ පහළට දිගටම ගියොත් ඔබට කිසිම කරදරයක් නැතුව අපායට යා හැක. උඹලත් අහන ගම්ම ඉන්නවනේ නේ. සි දෙපාන්තර තේක නොබී කොහොමද කියන්නකෝ. සි දන්නවනම් හදන් එනවා අප්පා තේ බෝතලයක්. මෙහි අප්සරාවන් සිටිනවා. අප්සරාවන්. අප්සරාව? උන් තේ බොනවද? නැත්නම් උන්ට තේ හදන්න පුළුවන්ද? තේ නැතුව මේ මගුලේ නින්දලට තියනවද? ආන්නෝ. වෙද්ද. උන්ට ගහන්න ඕනේ බූහනත්. ඵලයෙන් අපායට ගිහින් වැරලියා. ඒ දෙකි. ඊළඟ අයියේ තේ දිනවද? තේ තියෙනවා ඕනද? දින? මේ මල්ලිට ප්ලේට් එකක් දාන්න. නෑ අයියේ. මේ කිරි තේ එකක් දාන්න. ටී. කිරිත එකක්. මෙන්න ටැන්. පොඩ්ඩක් අපිලි වෙලායි තමයි. ඒකට තේ තියෙනවනේ. Thank you. මේ ඒක නෙමෙයි මේ අද එනවා කියලා තිබ්බ ලිස්ට් එකේ තමසගේ ෆොටෝ එක නෑනේ. තමසේ පාර වැරදිලාමද මෙහාට? නෑ මං ඔය අර උඩහට ආවේ. තේ නෑ අප්පා ඒකේ. මේට ආවා ඉතින්. හරි. මේ තව තේ එකක් දෙන්න. තේ දෙන්නම්කෝ ගමකට. හැබැයි තමසට දැන් කරන්න වැඩක් තියෙනවා. ඒ කිව්වුනාට පස්සේ තමයි තේ දෙන්න වෙන්නේ. හරි? ඒ මොකද්ද? මෙහෙම කොල්ලෝ අපේ පැකේජ් එකක් තියෙනවා. ඒ පැකේජ් එකේ හැටියට තේ එකක් ඕනේ නම් කටු ගහේ නගින්න ඕනේ. ෆ්‍රයිඩ් රයිස් එකක් ඕන නම් ලෝදිය හැලිය විනාඩි 10ක් බහලා ඉන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ. කටු ගහේ නැග්ගොත් තව තේ එකක් දෙන්න. මොකද කියන්නේ වැඩේට කැමතිද? කටු ගහේ යන්න මම මේ තේ එකකට නැතෝ ඉතින් මෙහි නීතියට ඔයා දැන් යටත් වෙන්න ඕන. ඔයා දැන් මෙහි පුරවැසියෙක්. දන්නවනේ දැන් මෙහි අපි කියන දේවල් කරන්න ඔයාට බෙනිෆිට්ස් තියෙනවා. දැන් කටු ගහේ නැග්ගොත් එකක් දෙනවා. ඊට පස්සේ මේ ලෝදිය හැලිය බහලා හිටියොත් ෆ්‍රයිඩ් රයිස් දෙනවා. ඒ වගේම ඔයාට බුරියානි දෙනවා අපි මේ ඔයා කකුල් දෙකෙන් දෙපැත්තට පළල කරලා අපි මැදින් මෙහෙම ඉරනවා. අන්න එහෙම ඉරුවට පස්සේ ඔයාට අපි බුරියානි එකක් දෙනවා. අන්න ඒ වගේ බෙනිෆිට්ස් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහට වන්න ලැබෙයි. පොතේ අම්මට ඔන්න ගොරවි රම් රකුසෝ අමු කැලෑවි නන්දිනවු